පන්සලේ පළවෙනි වැලි කැටේ පෑගෙනකොට දරුවන්ට දැනෙන්න ඕන, දෙමව්පියන්ට දැනෙන්න ඕන මේ මම ඇතුල් වෙන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. වෙනතුනි එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන්නේ. එතකොට තමයි පළවෙනි වැලි කැටේ පෑගෙනකොට මම මේ ඉන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියේ, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වැඩ ඉන්න භූමියේ කියන හැඟීම ඇති වෙන්න ඕනේ. ඒ නිසා අපේ දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔය පන්සලට දාන ටික අරගෙන යනකොට දරුවොත් එක්ක යන්න. ගිල උගන්නන්න පුතේ සෙරෙප්පු දෙක මෙතනින් ගලවන්න. හාමුදුරුවන්ට කියපු ගමන් දන ගහලා වදින්න. බුද්ධ මන්දිරයට එක් කරගෙන යන්න. ගිල භාග්‍යවතුන් වහන්සේට දන ගහලා වදින්න උගන්නන්න. බුද්ධ මන්දිරයේ අමදින්න පුරුදු කරන්න. බෝමලුවට යන්න. අම්මයි තාත්තයි දරුවෝ සේරම යන්න. බුදුහාමුදුරුවන්ට දාන ටික පූජා කරලා ආපහු වෙන්න. පුරුදු වෙන්න. දරුවොත් එක්ක මාසෙකට අවුරුද්දකට දෙතුන් වතාවක් තියෙන ওই දාන ටික. මේකෙන් පින්නතුනේ භික්ෂුන් වහන්සේ පෝෂණය වෙනවා වගේ අපේ දරුවන්ගේ හික්මීම ආධ්‍යාත්මය පෝෂණය වෙනවා. මාසෙකට සැරයක් විතර දාන්නේ තියෙනකොට පුරුදු වෙමු හාල් හුණු භාගයක් විතර වැඩිපුර තියලා එක බත් මුලක් හොඳට බැඳ ගන්න. ගම්වල ඉන්නවා පින්නතුනි ඕන තරම් රහට කණ්ඩ බොණ්ඩ හම්බෙන්නේ නැති අම්මලා තාත්තලා. දරුවොත් එක්ක ගිහිල්ලා බැරිද මාසෙකට සැරයක් එක බත් මුලක් දෙන්න? පිං සිද්ධ වෙනවා. මෙහෙම කුසල කර්මවල නියැලෙනකොට පින්නතුනි කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. මාසෙකට සැරයක් දෙපොයේ දවසට අම්මයි තාත්තයි දරුවෝ එක්කම අපේ ලංකාවේ ගම් පිටින් මේවා කරන්න ඕන. පින්නතුනි මේ ශ්‍රී ලංකා දීපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක මොහු වෙච්ච අනන්‍යතාවයකින් හෙබි රටක්. මෙහෙම රටකට දෙමුහුන් සංස්කෘතියක් වැළඳ ගන්න බෑ. දෙමුහුන් සංස්කෘතියක් වැළඳගෙන ඒ දරුවෝ සකස් කරන්න බෑ. අපි අපේ ජාන පිටින් සම්පූර්ණ හුරු වෙලා තියෙන බෞද්ධ සංස්කෘතිය ආభాෂයෙන් යහපත් මිනිස්සෙක් විදිහට ගොඩ නැගෙන්න විතරයි. ඒකට පිටින් වෙන සංස්කෘතියක් වැළඳගෙන යහපත් මිනිස්සෙක් විදිහට ගොඩ නැගෙන්නත් බෑ. එහෙම ගොඩ නැගෙන්න ගියපුවාම පින්නතුනේ අපිට ඔරොත්තු දෙන්නේ නැහැ, දරා ගන්න බෑ. කඩා වැටෙනවා, විනාශ වෙනවා. ජීවිත නාස්ති වෙනවා. මාසෙකට සැරයක් පොයට දරුවොත් එක්ක පන්සලට ගිහිල්ලා බෝමලු අමදලා, චෛත්‍ය මලු අමදලා, සංඝාවාස පරිශ්‍රය අමදලා දරුවන්ට පුරුදු කරන්න ඕනේ. පුතේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය තන් දෙන්න. මේවා අපේ ගම්වල තරුණ මහත්තුරුන්ට එක්කව වෙලා ගිහිල්ලා හරි අපූර්වට කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ මම යෝජනා කරන් ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල අප්‍රමාදී භාවයේ තියාගන්න. අප්‍රමාදී භාවය අපේ ලංකාවේ ඇති හැකි පෙර සංසාරේ කරපු පින් වලට ලැබිච්ච පින්නතුන් ඉන්නෝ. එයත්න්ටත් මම යෝජනා කරන්නේ අප්‍රමාදී භාවයේ තියාගන්න. පුළුවන් විදිහට අපිට බොහොම සරලව හිතනවා නම් පින්නතුනේ පින් කුසල් සිද්ධ කරගන්න එක දරුවෙක් දෙන්නෙක් නඩත්තු කරන්න. බොහොම දුප්පත් දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා නැති වෙච්ච දරුවෝ ඉන්නවා. අසරණ දරුවෝ ඉන්නවා. වෙනතුනේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය ය아가න්න බැරි දරුවෝ ඉන්නවා. සමහර විට උසස් පෙළ පන්ති යන්න සල්ලි නැති දරුවෝ ඉන්නවා. දුෂ්කර පැතිවල පාසල් වල දරුවෝ ඉන්නවා. අපිට මුදල් තියෙනවා. අපි දන්නේ නැහැ කොහොමද පුංචි මුදලකින් අපේ ආධ්‍යාත්මය සකස් කරගන්නේ, අප්‍රමාදීව පින් කුසල් කරගන්න. අපි මාසෙට රුපියල් 2000ක් 3000ක් වියදම් කරොත් එහෙම පින්නොත්නේ මිනිස්සෙකුගේ ජීවිත කාලයක් සතුටින් ඉන්න පුළුවන්. අපි ඊට වඩා ලොකු මුදලක් දන්නේ නැතුව නිකන් නිස්කාරණේ නාස්ති කරනවා.
නිකං නිස්කාරණය විනාශ කරන විශ්වවිද්‍යාලවල දරුවෝ ඉන්න සමහරක් අපේ පාසල් තියෙනවා පින්නතුනි අදටත් ක්‍රිකට් ස්ටම්ප් වලට පුඩුවක් තියාගෙන සෙල්ලම් කරනවා අපේ පාසල් තියෙනවා වතුර ටික නැති මං කියන්නේ මේ යමක් කමක් තියෙන පෙර සංසාරේ දන් දීලා ඒ ආනුභාවයෙන් ධනවතුන් බවට පත් වෙලා ඉන්න පින්නතුන්ට අප්‍රමාදීව පුළුවන් මාසෙකට සැරයක් එක දරුවෙකුට එක කොපි පොතක් අරගෙන දෙන්න පින් සිද්ධ වෙනවා සරියුත් මහරහතන් වහන්සේ පින්නතුනි ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක එක තල්පතයි එක පන් හිඳයි දන් දුන්න ඕන තරම් අපිට පින්දාම් සිද්ධ කරගන්න පුළුවන් අවස්ථා එමටම තියෙනවා කෙනෙකුට වතුර වීදුරුවක් හරි දෙන්න අවස්ථාවක් එයි කවදාවත් පින්නතුනේ මේ අවස්ථාව මගේ හැර ගන්න එපා නැති කර ගන්න එපා අප්‍රමාදීව කටයුතු කරන්න අපේ සත්කාරය අපේ උපකාරය ලබන කෙනාගේ හැසිරීම මත තමන්ගේ හිතේ තියෙන සිතුවිලි විවිධ විදිහට අව탁සේරු කරන්න යන්න එපා චේතනාව පිරිසුදු කරගන්න චේතනාවේ පවිත්‍රත්වය රැකගෙන අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකම් ටික නොපමාව සිද්ධ කරන්න කටයුතු කරන්න